ආයිබෝන්නම සියලු දෙනාට මම අද ඔයාලට කියලා දෙන්නේ බිස්කට් රෝල්ස් එකක් හදාගන්න හැටි. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන් මම ඔයාලට කියලා දෙන්න. මුලින්ම මම මේ සඳහා ක්‍රීම් කැකර් බිස්කට් අරන් තියෙනවා. මාළු ටිකක් තම්බලා අරන් තියෙනවා. අලගෙඩි දෙකක් තම්බලා අරන් තියෙනවා. බිස්කට් ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. රම්පි කරපිංචි ස්වල්පයක් අරන් තියෙනවා. ලොකු ලුණු ගෙඩි දෙකක් අරන් තියෙනවා. අම්මිරිස් කොච්චි ස්වල්පයක් අරන් තියෙනවා. කෑලි මිරිස් මේ සැහැඳි දෙකයි ගම්මිරිස් මේ සැහැඳයි ලුණු කුඩු ස්වල්පයයි ඉන්සල් ඉඟුරු ස්වල්පයක් අරන් තියෙනවා සුදු ලුණු ස්වල්පයක් අරන් තියෙනවා අබ ස්වල්පයයි කහ කුඩු ස්වල්පයක් අරගෙන තියෙනවා ඊට පස්සේ මම පාන් පිටි ග්‍රෑම් 150ක් අරන් තියෙනවා වතුර ටිකක් අරන් තියෙනවා පොල් තෙල් ටිකක් අරන් තියෙනවා දැන් මම කියන්නම් මේ කරිය හදාගන්න විදිහ අලගෙඩි දෙක මම මේ විදියට හොඳින් පොඩි කරගන්නවා හොඳට අලගෙඩි දෙක තඹ ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදියට හොඳට පොඩි කළා අපි කරියට සූදානම් කරගන්න ඕනි. මෙන්න මේ විදියට හොඳින් පොඩි කරගත්තු අල ටික දැන් ඔයාලට පේනවා ඇති මම ඊට පස්සේ කරන්න යන්නේ හොඳින් තඹාගත් මාළු ටික පොඩි කරගන්නවා. අපි මේව වෙන වෙනම පොඩි කරගන්න ඕනේ. නැත්නම් අපිට කරිය හදාගන්නකොට පොඩ්ඩක් අපහසුයි. අපි ඔයාලා කැමති මාළු වර්ගයක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. මං හොඳින් මාළු ටික පොඩි කරගෙන තියෙනවා. දැන් මං හදන්නේ කරිය හදාගන්න යන්නේ. මේ සැහැඳි දෙකක් මං පොල් තෙල් අරගෙන රත් වූ තාච්චියකට දාගෙන තියෙනවා. දැන් මේ හොඳට මේ පොල් තෙල් ටික රත් වෙන්න දෙන්න හදන්නේ මම දැන්. මේ විදියට අපිට රත් වෙච්ච බව ඒක අපිට පේනවා දැන්. මේක දුන් දාලා හිමින් රත් වීගෙන එනවා. පුළුවන් තරම් මේ දේ අඩු ගින්දරේ කරන්න ඕන. මම දැන් ඒකට සුදු ලුණු ටික එකතු කරගන්නවා. සුදු ලුණු ටික මම ඊට පස්සේ මේක රන්වන් පාට වෙන්න අඩු ගින්දරේ බෙද ගන්නයි හදන්නේ. මෙන්න මේ විදියට අඩු ගින්දරේ කවලම් කරමින් මේ සුදු ලුණු ටික බෙද ගන්න ඕන. මම ඊට පස්සේ එක් කරගන්නවා එන්සල් ඉඟුරු ටික. මේ සුදු ලුණු ටික හොඳින් බැදීගෙන ඇවිල්ලා තියෙන්නේ. මං එන්සල් ටික ඉඟුරු ටිකයි දැන් එකතු කරගන්නවා. අපි මේ රස හදා කරියට අවශ්‍ය රස ටික අපි එකතු කරගන්නේ මේ ගැනීමක් තමයි මේ කරගන්නේ. මොකද කරිය රසට තියෙන්න ඕනි. ඊට පස්සේ අපට අවශ්‍ය සැර ඔයාලා කැමති විදියට ඒක එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ දාන්නේ අබ ටික. මේ රත්යේ තෙල් ටිකට තමයි මම මේ එකතු කරගන්නේ අබ ටික. හරිම සුවඳයි. ඊට පස්සේ මම කරපිංචායි රම්පි ටික එකතු කරගන්නවා. මේ කරිය හදාගන්න අවශ්‍ය රස ටික තමයි මම එකතු කරගන්නේ. අපිට පිටින් කිසිම රසකාරකයක් මේ සඳහා යොදා ගන්න ඕනේ නෑ. මම දැන් ලොකු ලුණු ටික හීන් වෙන්න කපලා අරගෙන ඒක එකතු කරගත්තා. එතකොට තමයි ගොඩාක්ම රසවත්. අපිට මේක රසකාරක නම් කිසිසේත්ම එකතු කරගන්න ඕනේ නෑ. සුදු ලුණු ටික, එන්සල් ටික, ඉඟුරු ටික, අබ ටික මේ විදිහට එකතු කරගත්තා. දැන් මම සැර జాතියක් එකතු කරගන්න යන්නේ. ඒකට මම අමු මිරිස් එකතු කරගන්නවා. මම කොච්චි ටිකකුත් එකතු කරගත්තා. ගොඩාක් සැරට කන කෙනෙකුට නම් මේ සඳහා නයි මිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන්. සැර ඔයාලා කැමති විදියකට එකතු කරගන්න පුළුවන්. නයි මිරිස් ටිකක්, කොච්චි ටිකක් අපිට එකතු කරගන්න පුළුවන්. සැර අඩුවෙන් කන කෙනෙකුට නම් අම්මිරිස් විතරක් මේ සඳහා එකතු කරගන්න පුළුවන්. මම ගම්මිරිස් ටිකක් දැන් එකතු කරගත්තා. මේ විදියට. ඊට පස්සේ කෑලි මිරිස් ටිකක් මම දැන් එකතු කරගන්නවා. අඩු ගින්දරේ තමයි අපි මේක කරිය සාදා ගැනීම සිදු කරන්න ඕනේ. මේ විදියට හොඳින් අඩු ගින්දරේ අපි කවලම් කරගන්නවා. දැන් මම මේකට එකතු කරගන්නවා අර හොඳින් පොඩි කරගත්තු අල ටික. දැන් කරිය හොඳට අපිට මේ බැදිලා වගේ තියෙනවා. දැන් මම එකතු කරගන්න ඕනේ මේකට අර තම්බලා හොඳට පොඩි කරගත්තු අල ටික එකතු කරගන්න ඕන. ඊට පස්සේ තමයි මේක ගොඩාක් රසවත් වෙන්නේ. මම තා පොඩ්ඩක් තියෙන් දෙනවා. මේක වර්ණය රන්න බලන්න ලස්සනට ආවට පස්සේ දැන් මම මේකට අල ටික එකතු කරගන්නවා. මෙන්න මේ විදියට. මොකද මම වෙන වෙනම පොඩි කරගත්තා. නැත්තම් ඒක හීන් වෙන්න පොඩි කරගන්න බැරි වුණා.
මම දැන් ඔන මාළු ටිකත් එකතු කරගන්නවා. මේවා පොඩි කරගත්තු නිසා මට ගොඩාක්ම පහසුයි. ඔයාලත් වෙන වෙනම එකතු කරගන්න. මම දැන් කහ ටික එකතු කරගන්නවා වර්ණ ගැන්වීම සඳහා. මෙන්න මේ විදිහට කහ ස්වල්පයක් එකතු කරගත්තා. දැන් ලුණු කුඩු ස්වල්පයක් එකතු කරගත්තා. දැන් මම කරිය හොඳින් කවලම් කරමින් පදමට හදාගන්නයි සූදානම් වන්නේ. මේ කරිය හොඳට මේ අර මිරිස් ටික එන්සා ලිඟුරු ටිකත් එක්ක හොඳට කවලම් වෙන්න බලන්නකෝ. ඒකේ ලස්සන පාට රසයත් ඒ වගේමයි. මොකද අපිට පිටින් රසකාරක ඕනේ. අපි ලස්සනට කරිය හදාගත්තා. එන්සාල් ටිකත් එහෙම දාලා. දැන් මම හදන්නේ බිස්කට් කවරේ හදාගන්න. දැන් පාන් පිටි ටිකට වතුර ටික කවලම් කරලා හොඳින් අපි පොඩි කරමින් පාන් පිටි දවටනය හදාගන්නවා. මම ඒකට ලුණු ස්වල්පයකුත් එකතු කරා. මෙන්න මේ විදියට ලුණු ස්වල්පයකුත් එකතු කරලා හොඳට පාන් පිටි ටික කැට ගැහෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදියට හදාගත්ත. දැන් මම ඒකට කරිය මැදට තියලා ගොඩාක් තියන්න හොඳ නෑ. මොකද අපිට කරිය එතකොට තවත් බිස්කට් එකකින් තද කර ගැනීම ටිකක් අපහසු වෙන හින්දා බිස්කට් එකේ ප්‍රමාණයට කරිය අපි තියලා මෙන්න මේ විදිහට පොඩින් තද කරලා අලව ගන්නවා. මම තව එකක් මේ විදිහට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට කරිය තියලා බිස්කට් එකකින් අපි ඒක තද කරගන්නවා. හරිම පහසුයි. කෙටි ආහාර වේලක් ක්ෂණිකව හදාගන්න පුළුවන්. හවස තේ වෙලාවට අමුත් එක්ක එනකොට අපිට මේ වගේ කෙටි ආහාර වේලාවක් හදාලා තියන්න පුළුවන්. පහසුවෙන්ම හදන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙත් නෑ. ලොකු වියදමකුත් නෑ. ගෙදරදී අපිට කරගන්න පුළුවන් හැමෝටම. දැන් මං හදන්නේ බිස්කට් එක බෙද ගන්න අවශ්‍ය දවටනය මේ හදාගන්න හැටි ඔයාලට කියලා දෙන්න. දැන් මම පාන් පිටියක හදාගන්න හැටි ඔයාලට කිව්වා. මම ඉස්සෙල්ලා පාන් පිටියකේ දවටලා ගන්නවා බිස්කට් එක. බිස්කට් කුඩු වල දැවටීම සිදු කරනවා. අපි මම මේ වෙලාවේ අත් දෙකම පාවිච්චි කරනවා. ඒක තමයි මම මේ ග්ලව්ස් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. මේ විදියට. මොකද මම අත් දෙකම පාවිච්චි කරන්නේ නැත්තම් මේ පාන් පිටි වල තවරාගත් බිස්කට් එක බිස්කට් කුඩු වලට දාලා තවරා ගන්නකොට අතේ තියෙන පාන් පිටි වලින් ඒ බිස්කට් කුඩු ගුලි ගැහෙන්න බලනවා. මෙන්න මේ විදියට පාන් පිටි වල මේ විදියට තවරලා බිස්කට් කුඩු වලින් ආවරණය කරගන්නවා. මෙහෙම දැවටීම කරලා මේක පුළුවන් කවරය ගන්නට උමනා කෙනෙකුට නම් අපිට දෙපාර දාලා මේ විදියට මේ දවටනය ගන්න පුළුවන්. දෙපාරක් පාන් පිටිවල දාලා. දැන් මම ඒ ටික බෙද ගන්නයි හදන්නේ. පොල් තෙල් ටිකක් වැඩිපුර දාන්න ඕන. මොකද ගැඹුරු තෙලේ බෙද ගන්න නිසා බිස්කට් එක හොඳට බැදෙන්න ඕන නිසා මම ගැඹුරු තෙලේ බැදින්න තෙල් ටිකක් වැඩිපුර දානවා. දැන් මම හොඳින් රත් වෙලා පේනවා. දැන් මම බිස්කට් ටික දාලා අපිට මේක බිස්කට් 4ක් 5ක් උනත් දාලා බෙද ගන්න පුළුවන්. මම බිස්කට් ටිකක් වැඩිපුර දාලා තාච්චියට බෙද ගන්නවා. මෙන්න මේ විදියට දාලා බෙද ගන්න ඕන. දාපු ගමන් කවලම් කරන්න හොඳ නෑ. අපි යට ටික පොඩ්ඩක් මේ වෙන්න තියලා බෙදෙන්න දීලා මේ විදියට ආන්නෙම බැදෙන්න දෙනවා. ඔයාලා හොඳින් බලන්න. දාපු ගමන් පෙරලන්න එපා. ඊට පස්සේ බැදීගෙන කොට අනිත් පැත්ත මෙන්න මේ විදියට පෙරලලා බැදලා ගන්න. රන්වන් පාට වෙනකොට හරි ලස්සන පාටක් එන්නේ. ඒ ආන්නේ විදියට බැද ගැනීම වෙන්න. රන්වන් පාට වෙනකොට තමයි අපි බා ගැනීම සුද්ධ කරන්න ඕන. මේ විදියට ලස්සනට බා ගන්න ඕන. අපිට බිස්කට් වැඩිපුර බෙද ගන්න පුළුවන් ගැඹුරු තෙලේ. මේක එක දාලා බදින්න ඕනේ. අපිට බිස්කට් 3ක් 4ක් දාලා මේ තාච්චියේ ප්‍රමාණය අනුව බලලා අපිට බෙද ගන්න පුළුවන්. මේ විදිහට හොඳට බෙදෙනකොට දෙපැත්ත
මාරු කරමින් හොඳට බෙද ගන්න ඕන. වැඩි වෙලාවක් යන්නේ ශනික ආහාරයත් ඒ වෙලාවකට සුදුසුම කෑමක්. කවුරු හරි ගෙදරට අමුත් එක්ක ආවට පස්සේ අපිට හදලා දෙන්න පුළුවන් ලේසිම ආහාර වේලා. මෙන්න මේ විදියට මම බිස්කට් ටික බෙදගත්තා. මම දැන් පිළිගන්වන්න සූදානම. මම ඔයාලට පෙන්වන්නම් මේක බෙදගත්තට පස්සේ මේකේ මැද කොහොමද තියෙන්නේ කියලා. හොඳට මැදත් බෙද ගැනීමස් බැදිලා තියෙනවා. මම ඔයාලට එකක් කඩලා මේ විදියට පෙන්වන්නම්. මේ විදියට මම බෙදගත්ත. මෙන්න මෙහෙම පෙන්වන්නම්. මේ බලන්නකෝ. හොඳට මැද බැදිලා තියෙනවා. මේ බලන්නකෝ. කිසිම වෙනසක් නැහැ. බිස්කට් රෝල්ස් එකක් කියලා කියන්නත් අපහසුයි. ඒ තරම් ලස්සනට හොඳට බිස්කට් බැදිලා තියෙනවා. මෙන්න මේ විදියට හරිම ලෙහෙසියට ගෙදරට අමුත්තෙකුට පිළිගන්නන්න පුළුවන්.